අපි මේ කාලේ කතා කරන්නේ කිතුණු අනන්‍යතාවය ගැන. යේසුස් වහන්සේ අපව මිලදී අරගෙන අපිට දුන්නා වූ දරුකමේ ප්‍රීතිය ගැන. ඒ අතරින් මේ සතිය අපි වැඩියෙන්ම යොමු වෙන්න යන්නේ අතීතයේ සිදු වුණු දේවල් අපිව කොච්චර හානිකර තත්වයකට පත් කරත් යේසුස් වහන්සේ තුල අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අතීතය අපේ වර්තමානයත් නෙවෙයි, අතීතය අපේ අනාගතයත් නෙවෙයි. දෙවියන් වහන්සේ සියල්ලම මකලා වෙනස් කරලා තියෙනවා. අපිට කැමති වෙලාවට අපිට අතීතය මෙනෙහි කරන්න පුළුවන්. නමුත් එක දෙයක් තියෙනවා. හැබැයි අතීතේ නෙවෙයි අපි ජීවත් වෙන්නේ. වර්තමානයේ සහ ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් හැටියට අනාගතයට ගමන් කරමින් තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම වැදගත් වෙනවා අතීතයේ දේවල් මතක් කරලා ඒකට අවංක වෙන එක. අපි සැබවින්ම පව්කාරයෝ. අපි වැටිච්ච අය. අපේ ජීවිතවල කොච්චර වරද තිබුණාද? අපි දෙවියන්ට විරුද්ධව කොච්චර කාලය ගත කරාද කියලා මතක් කර ගැනීම ඊටාම වැදගත් වෙන්නේ. උන්වහන්සේ අපව නිර්දෝෂී කරාට පස්සේ, අපේ පාපය මැකුවට පස්සේ අපිට දුන්නා වූ අලුත් ජීවිතයේ අගේ අපිටත් අනිත් අයටත් කියා දෙන්නට උන්වහන්සේ අපව කැඳවන නිසායි. යේසුස් වහන්සේ අපේ ජීවිතය අලුතෙන් ලියනවා. පරණ පොත, පරණ මතකය අපි සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා අලුතෙන් ජීවිත කතාවක් දෙන්නා වූ දෙවියන් වහන්සේ. ගැලවීම ලැබුවා වූ හැම කෙනෙක්ගේම ජීවිතය එලෙස වන නිසා රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියනවා උන්වහන්සේ අපේ අතීතයේ වරදින් නිදහස් කරන්නා වූ දෙවියන් වහන්සේ කියලා. අතීතයේ තිබුණා වූ කිලිටු මතකයෙන් නිදහස් කරන්නා වූ දෙවියන් වහන්සේ කියලා. අපිට බලාපොරොත්තුවක් ගෙන දෙන පිණිස ශුද්ධ පාවුල්තුමා ගලාතිවරුන්ට ලියන 2 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා ඔබගේ අතීතය, ඔබගේ වරද ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ මත ඇනගසනු ලැබුවා. ඔබගේ වරද, ඔබගේ අතීත ජීවිතය, කිලුටු කැත ජීවිතය, ඇබ්බැහිකමේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ ඇනගසන්න. අන්න ඒ වෙලාවේදී ඔබට ඇවිදිමින් දේව දරුවන් හැටියට යේසුස් වහන්සේත් එක්ක ඉදිරියට යන්න අපිට පුළුවන්කම ලැබෙනවා. අපි මේ මාසය තුලදී අපේ අදහස් යොමු කළේ එකින් එක විවිධ වූ කාරණාවන් ගැන. ඒ තමයි අපේ අනන්‍යතාවයේ බිඳ වැටෙන අවස්ථාවන් ගැන. මොකක්ද සැබෑ අනන්‍යතාවය? සැබෑ අනන්‍යතාවය අපි අලුත්ම වෙවිලා. දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව ගැලුම්කාරයා හැටියට පිළිකරගත්තට පස්සේ අපේ ජීවිත ගමන් කරන්නේ අලුත් බලාපොරොත්තුවකින්. අපි ඒ නිසා ප්‍රීතිමත් අය, බලාපොරොත්තුවේ දරුවන්. ඒ නිසා අලුත් අනන්‍යතාවයකින් ජේසුත් එක්ක ඉදිරියට යන්න ඔබට ජේසුස් පිටයි.